අලුත් කලාවක් හොයාගත්ත මන් දියුණු වෙන්න ඕනෑ නම් කියලා මේ සින්දුව ඇහෙනකොට මතක් කරන්නේ ප්‍රෙඩි සිල්වා. මේක චිත්‍රපටයක ගීතයක්. සිංහල සිනමාවේ බොහොම අපූර්ව සමාජ උපහාසය සහ අපට එකල සමාජයත් දැන් කාලේ සමාජයත් හොඳින් වටහා ගන්නට පුළුවන් මනුෂ්‍ය ස්වභාවය හොඳින් උලුප්පා දක්වන අපූර්ව ගීතයක්. අලුත් කලාවක් හොයාගත්ත මන් දියුණු වෙන්න ඕනෑ නම් නිකන් ඉන්න එපා කොහොම හරි දාපල්ලා බම් පෙස්සන්. කෙනෙක් දියුණුවෙන් ඉහළට යනවා බලා හිඳින්නට බැරි නම් කරවටටම දාපියව් තොප්පියක් ලෝකේ චාරයේ ඒකයි දැන්. හලෝ ලෝකේ චාරයේ ඒකයි දැන්. අලුත් කලාවක් හොයාගත්තම එදාටත් වඩා අදටත් වඩා හෙටට වටින චිත්‍රපටයක් සහ ගීතයක්. සුජීව චිත්‍රපටයේ සහ නිකන් ඉන්න එපා කොහොම හරි දාපල්ලා බම් පෙස්සම් කියන ගීතය සිංහල සිනමාවේ 255 වන චිත්‍රපටය ලෙස චිත්‍රපට සංස්ථාවේ වෙබ් අඩවිය සඳහන් කරනවා. මෙම චිත්‍රපටයේ තිරයට ආවේ 1972 අප්‍රේල් 12 වනදා. ලාංකීය සිනමාවේ 246 වන චිත්‍රපටය ලෙස නුවන් නයනජිත් කුමාර මෙය ස්ථානගත කර ඇත. කළුසුදු මිලිමීටර 35 චිත්‍රපටයක් උවත් මේ චිත්‍රපටයේ නරඹන විට දැනෙන සමාජ උපහාසය, සමාජ යථාර්ථය කොච්චරද කියලා බොහොම සීරුවට දැනෙනවා. අතිශය රසවත්ව ආසාවෙන් විඳින්න පුළුවන් චිත්‍රපටයක් තමයි සුජීවා. මේ චිත්‍රපටයේ එන දෙබස් වලින් සියුම් උපහාසයක් සහ වින්දනයක් ජනිත කරනවා. මිනිස්යාගේ ගති ස්වභාවය කොයි කාලෙදිත් එකයි කියලා හිතෙන්නේ මේ චිත්‍රපටය බලනකොට. මේ චිත්‍රපටයේ මෙහෙම සංවාදයක් තියෙනවා. අහලා බලන්න හුරුදු කියලා. ඔයි ඔහොම ඉන්නවා. තමුසේ තමයි මං හොය හිටියේ. මොකද වාසියක්ද? වාසියක්? තමුසේට මොකද මං තමුසේට මතකද මං තමුසේගෙන් පෙත්සමක් ගත්තා ලොකු මහත්තයාට අරින්න. ඔව් ඉතින් මොකද උටුනේ? ලොකු මහත්තයාට මොකුත් උනේ නෑ මගේ රස්සාව ගහලා ගියා. ඒක වෙන්න බෑ. හරි පුදුමයි මේ. ලොකු මහත්තයා කොහොමද දන්නේ තමුසේ පෙත්සමක් එවුවා කියලා? ඇයි ඔයි? මං අස්සම් කළානේ. තමුසේ හරි පොලොස් කොට්ටෝරුවෙක් නේ ඔයි. කවුද ඔයි පෙත්සම් වල හරි නම අස්සම් කරන්නේ? අතකාලා බලනවා අන් තියනවද කියලා? හෝල්මන්. එහෙම සංවාදයක් තියෙන එක බලන්න පුළුවන් YouTube එකේ තියෙනවා. එකෙකුට වඩා තව එකෙක් සතුටින් ඉන්න පොළවේ පස් කන ලෝකයා ඇස්පන අපිට මැවෙනවා මේ ගීතෙන්. අනිත් එක මරලා හරි Taman ජීවත් වෙන්න හදන මිනිස්සුන්ගේ ස්වභාවය හා නියම අර්ථය එන විදියට ප්‍රෙඩි ගීතය ගායනා කරනවා. Tamanගේ ළඟින්ම ඉන්න අයට වඩා ඉහලින් ඉන්න අනේකා පහතට ඇදලා දාන්න මිනිස්සු මොනවද නොකරන්නේ? උගත්තු, බුද්ධිමත්තු, ව්‍යාපාරිකයෝ, දේශපාලඥයෝ, කලාකාරයෝ මේ හැම මිනිහෙක් ළඟම තියෙන්නේ එහෙම ගති. ඒවා ඒ කාලෙටත් වඩා අද වැඩි කියලා පේනවා. එහෙම ශාස්ත්‍රයේ එකම විෂය, එකම වෘත්තිය, එකම තැන ඉන්න එකාට කරන්න පුළුවන් අකරතැබ්බ ඔක්කොම කරලා තමන් විතරක් සහ තමන්ගේ එවුන් විතරක් විරාජමාන කරන අරුම පුදුම මිනිස්යාගේ අවලං ගති උපහාසයෙන් සටහන් කරන ගීතය මේ ගීතයයි. ප්‍රේමකීර්ති අල්විස් සමාජයේ කියවා ඇති ආකාරයෙන්ුත් ප්‍රෙඩි සිල්වා ඒක අවබෝධ කරගෙන ගායනා කරන ආකාරයෙන්ුත් සමාජ සැබෑව හරියටම පේනවා වගේම දැනෙනවා. රංජිත් පෙරේරාගේ දෙබස් වලට නොම්මර එකටම ගැලපෙන මේ චිත්‍රපටයේ විශිෂ්ටතම ගීතය අලුත් කලාවක් සොයාගත්ත මන් දියුණු වෙන්න ඕනෑ නම්. කෙනෙක් දියුණුවෙන් ඉහළට යනවා බලා හිඳින්නට බැරි නම් නිකන් ඉන්න එපා කොහොම හරි දාපල්ලා බම් පෙස්සම්. පෙස්සමක් නොකර පෙස්සම කියන වචනේ අනේකා වට්ටන්න කරන හැම උප්පර වැට්ටියකටම සංකේතයක් කරගෙන ප්‍රේමකීර්ති දල්විස් ගීතය රචනා කර ඇති බව විෂද වෙනවා. අලුත් කලාවක් හොයාගත්ත මං දියුණු වෙන්න ඕනෑ නම් කෙනෙක් දියුණුවෙන් ඉහළට යනවා බලා හිඳින්නට බැරි නම් කරවටටම දා පියව් තොප්පියක් ලෝකේ චාරේ ඒකයි දැන්. හලෝ ලෝකේ චාරේ ඒකයි දැන්. ප්‍රේමකීර්තිද අල්විස් ලෝකේ චාරේ ඒකයි දැන් කියන්නේ චිත්‍රපටයේ තිරගත වුණු 1972 වර්ෂය ගැන විතරක් නෙමෙයි කියලා චිත්‍රපටයේ හරි මේ සින්දුව හරි බලපු අහපු ඕන සාමාන්‍ය මිනිහෙකුට නොතේරෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම, දියරෙද්දෙන් බෙල්ල කැපීම, පිටිපස්සෙන් පිහියෙන් අනින සමාජය හරියටම කියවගත්ත ප්‍රේමකීර්ති සාමාන්‍ය මිනිසාගේ හදවතට දැනෙන හොඳම වචන හොඳම පිළිවෙලට නිදහසේ ගලපා ඇති බවට නම් පින් දෙන්න ඕනෑය. පිරිහෙන සමාජයක මිනිස්යාගේ පිම්පව් කියලා දෙයක් ගැන නොහිතා තමන් වෙනුවෙන් විතරක් හිතන අසික්කිත සමාජය නිර්මාණයකින් අපූර්වට නිරූපණය කළ ප්‍රේමකීර්ති දල්විස්ටත් ප්‍රෙඩි සිල්වාටත් වගේම අධ්‍යක්ෂ ජෝදේව් ආනන්තත් ගෞරව පිදිය යුතුයමය.
ඊයටත් වඩා අදටත් වඩා හෙටට ඔබින මනුස්සකම ඉක්මනට මැකෙන ලෝකයකට චිත්‍රපට ගීතයක හෙළිදරව්ව අලුත් කලාවක් ගීතයයි. ගීතය අලුත් කලාවක් හොයාගත්ත මංගේ පද ප්‍රේමකීර්තිද අල්විස් සංගීතය MMA ගලගෙදර ගායනයේ ප්‍රෙඩි සිල්වා චිත්‍රපටයේ සුජීවා 1972 අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ජෝදේව් ආනන්ද් කතාව සහ තිර රචනයත් ජෝදේව් ආනන්ද් දෙබස් රංජිත් පෙරේරා කැමරාව AT අරසු සංස්කරණයේ S විපුලානන්දන් චිත්‍රපට සංගීතයේ ගලගෙදර MMA නලු නිලියෝ ෆ්‍රෙඩි සිල්වා සහ පිරිස රෝයිද සිල්වා කාන්ති ලංකා නීටා ප්‍රනාන්දු ස්ටැන්ලි පෙරේරා ධර්මශ්‍රී රණතුංග HR ජෝතිපාල දොන් සිරිසේන මේබල් බ්ලයින් අග්‍රා සජීවනි මේ වගේ ඔබ අහලා නැත්තම් බලලා නැත්තම් මේ සින්දුව අහන්න බලන්න මේ චිත්‍රපටිය බලලා නැත්තම් බලන්න සිංහල සිනමාවේ අපූරු ඊටාම නිර්මාණාත්මක සමාජ විවරණයන් තියෙන සිනමා කෘති. ඉතින් අපි තවත් මේ වගේම අපූරු ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ ගීතයකින් හමු වෙමු.